ගාල්ල ජීවිතේ අදාවා ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන ගොඩක් ලස්සන සුන්දර පරිසරයකින් හිමි පනංගල පැත්තෙන් එනකොට හම්බෙන කළුවල කියන තැන. ඉතින් නාලා පොඩි පන් එකක් එහෙම අරගෙන යන්න පුළුවන් හොඳ තැනක්. ගොඩක් පිරිසිදුයි වතුර. ඒ වගේම කූඩැල්ලෝ මනම් කේස් නෑ. නාලා විනෝද වෙලා සින්දුවක් කියලා. ඉතින් මාළුවෙක් එහෙම පුච්චන් කාලා පොඩි අඩියක් එහෙම ගහලා ඉතින් නාලා යන්න පුළුවන් තැනක්. ගාල්ල දිස්ත්‍රික්කයේ මේ තියෙන ලස්සනම තැන් වලින් එකක් තමයි මේ කළුවල කියන්නේ. මේ ගොඩක් දැන් ප්‍රසිද්ධයි. ඉස්සර වගේ නෙමෙයි මේ දැන් ඉස්සර නම් එච්චර සෙනග ආවේ නෑ කියලා කියනවා. දැන් ගොඩාක් සෙනග එනවා ඉතින්. ඒ වගේම ඉතින් ඕගොල්ලොත් මේ තැනට එන්න කැමති නම් ඉතින් මට කමෙන්ට් එකක් දාලා අහන්න. මං හරියටම ඕගොල්ලොන්ට එන පාර කියන්නම් ඉතින්. එතනින් ඉතින් ස්වාභාවික පරිසරයේ ආරක්ෂා කරන්න කියලා තමයි ඉතින් ඕගොල්ලොන්ගෙන් ඉතාම ආදරෙන් ඉල්ලනවා. ඕගොල්ලෝ ගෙනියන shopping පොලිතින් බෑග් ඒ වගේම ප්ලාස්ටික් බෝතල් අනිකුත් ඉවතලන දෑ මෙහි දාලා එන්න එපා. ස්වාභාවික පරිසරය ආරක්ෂා කරන්න. මේ අනාගතයේ ඉතින් මේ තැන රට බාර ගන්න අනාගතේ රට බාර ගන්න කට්ටියට ඉතින් මේ තැන ආරක්ෂා කරලා දෙන්න කියලා ඕගොල්ලෝගෙන් ඉතාම ආදරෙන් ඉල්ලනවා. ඉතින් ගොඩාක් පිරිසිදුයි වතුර. නානවා නම් සුපිරිම තැනක්. ඉතින් ජඹුර නෑ ගොඩක්. ගැඹුරු තැන් ටිකක් තියෙනවා. ඒ තැන් වලට ඉතින් නොගිහින් නාලා ඉතින් සින්දුවක් කියලා පන් එකක් අරගෙන ඉන්න පුළුවන් තැනක්. මාත් මේ තැන හරියටම දන්නේ නෑ. මේ පැත්තේ අයියා කෙනෙක් තමයි අපිට පාර පෙන්නුවේ. අපි ඉතින් එයාත් එක්ක තමයි ගියේ ඉතින් මෙතෙන්ට. අපි යනකොටත් ගොඩක් සෙනග හිටියා. අපි ඉතින් අපි ගියපු වැඩේ කරගෙන ඉතින් ප්‍රවේශමෙන් ආවා. මේකේ වීඩියෝ එක කරේ මගේ වයිෆ්. එයා ෆෝන් එක උඩු අතට තමයි වීඩියෝ එක අරගෙන තියෙන්නේ. ඒ හින්දා මේ ඕගොල්ලෝ ටිකක් බෝරින් දන්නේ ගණන් ගන්න එපා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ඉතාම ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මගේ දැනට සබ්ස්ක්‍රයිබ් කවුන්ට් එක 942ක් තියෙනවා. ඉතින් සබ්ස්ක්‍රයිබ් කවුන්ට් එක සබ්ස්ක්‍රයිබර්ලා 1000ක් කරගන්න ඉතින් පොඩි සපෝට් එකක් දෙන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. ගොඩක් සුන්දර පරිසරයකින් හිපි තැනක්. පඩියමත් බැඳලා තියෙනවා පහළට බහින්න ලේසි. ඉතින් වාහනයක යනවා නම් ඉතින් වාහන දාන්න මේ පාක් එකක් තියෙනවා ගෙදරක. එතන දාලා ඉතින් මේ අවුලක් නැහැ. එතන ආරක්ෂිතයි වාහනේ කිසි දෙයක් නැති වෙන්නේ. අපිත් බයික් වල ගියේ අපේ බයික් දෙකත් ඉතින් ඒ ගෙදරක තමයි දාලා ආවේ. කිසි දෙයක් නැති වෙලා තිබ්බේ නැහැ. ඉතින් හොඳට ඒගොල්ලෝ පරිස්සම් කරලා තිබ්බා ඉතින්. අපි යනකොටත් ඉතින් කට්ටියක් පොඩි අඩියක් ගාලා සින්දුවක් කියන ගමන් හිටියේ. ඉතින් අපි ඒකට බාධා කරන්න ගියේ නෑ. අපි මෙහා පැත්තෙන් ඉතින් ගිහින් නාලා ආවා ඉතින්. මෙතෙන්ට යනවා නම් යාළුවෝ කට්ටිය මේ පුළුවන් තරම් උදේ යන්න. එතකොට මේ මුළු දවසම පන් එකක් අරගෙන එන්න පුළුවන්. ඉතින් හොඳ තැනක්. ඉතින් මෙහෙම අපි නාලා ඉතින් මෙහෙම ආපහු එන්න තමයි දැන් මේ පිටත් වෙන්නේ. පාරට බහින්න පඩි තියෙනවා. ඉතින් මේ ගොඩක් හොඳ තැනක්. මෙතන පොරිනස්ලත් එනවා කියලා මේ කට්ටිය කිව්වා. ඒ වගේම මේ මාර්ග දෙපස පොඩි පොඩි කඩවල් දාලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ලුණු මිරිසක් එක්ක පොඩි රොටියක් කාලා ඉතින් දකුණේ ක්‍රමයට රොටියක් කාලා ඉතින් ඒ වගේ ප්ලේන් ටිකක් බීලා ඉතින් එන්න පුළුවන්. පොඩි ගෑස් සිලින්ඩරයකුයි තනි ලිපකුයි මේ අරගෙන ගියා නම් ඒ වගේම මේ මෙතන මාළු අල්ලන්න මාළු නෑ. මාළු ඉතින් අපි ගෙනියන්න ඕනේ.
ගෙනිහින් ඉතින් බොඩි අඩියක් ගාලා මාළුවේ පුච්චම් ගාලා ඉතින් පන්නයක් අරගෙන ඉන්න පුළුවන් තැනක්. ඉතින් කිසි බාධාවක් නැහැ. කවුරුත් ඉතින් මේ බනින්නේ එහෙම කවුරුත් නැහැ. ඒ වගේම ඉතින් හොඳයි කට්ටියත් ඉතින් අපි ගිහින් බැලුවා ඉතින් අවුලක් නැහැ. ඉතින් කිසි බාධාවක් නැහැ. තමන්ගේ වැඩේ කරගෙන ඉන්න තියෙන්නේ ඉතින්. කොන්ක්‍රීට් දාලා තියෙනවා පාරේ. අපි දැන් මේ එන ගමන් ඉන්නේ. බයික් දෙක අරගෙන ඉතින් අපි දැන් එන්න පිටත් වුණා. මොකෝ කියන්නේ තැන හොඳයිද මේ ගොඩක් ලස්සන තැනක්. ඕගොල්ලෝ ඇවිල්ලා බලන්න. මෙතෙන්ට කියන්නේ කළුවල. කළුවල කියලා කියන්නේ දැන් නම් ගොඩක් ප්‍රසිද්ධයි මේ හොඳ තැනක්. අපි යනකොට නම් වතුර එච්චර තිබ්බේ නෑ මේ නියක කාලේ තිබ්බේ හින්දා මේ වහිනකොට නම් ඉතින් වතුර ගොඩක් මේකට මෙතෙන්ට මේ එකතු වෙයි ඉතින්. හොඳට වතුර ගලාගෙන යනවා ඉතින් ඊටාම පිරිසිදුයි වතුර. හොඳ තැනක් ඉතින්. ඒ වගේම මෙතන මේ පීනන්න අමාරු කට්ටියට ඉතින් ටියුබ් දෙනවා. පාසුකම තියෙනවා. ඉතින් ඒකට නම් ගාණක් අය කරනවා. ඉතින් පොඩි ළමයි එහෙම ඉන්නවා නම් එක්ක යනවා නම් ඉතින් මේ ටියුබ් එකක් අරගෙන ඒගොල්ලන්ට අර ටියුබ් එක මැදට බස්සලා පීනගෙන යන්න පුළුවන්. ඉතින් ටියුබ් එකකින් යාලා ගිලෙන්නේ නැහැ. ඉතින් ආරක්ෂිතයි. අවුලක් නැහැ. අම්මයි තාත්තයි දෙන්න මේ ටික දුරක් පයින් ආවා. අපි බයික් දෙක අරන් එනකම් මේ විල්ලා ළමයි ඉතින් ආවේ මේ අපේ ඥාති වෙන අයියා කෙනෙක් ඉන්නවා. එයා තමයි අපිට මේ මෙතෙන්ට යන්න පාර පෙන්නුවේ. ඕගොල්ලෝ මගේ YouTube channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මොකෝ අලුත් වීඩියෝ එකක් ආපු ගමන් මම මේ YouTube එකට මේ අප්ලෝඩ් කරනවා. ඒ වගේම ඉතින් ඔයාලට කිසි පාළුවක් නොවෙන්න ඉතින් මම දිගටම මේ වීඩියෝස් අප්ලෝඩ් කරන්න තමයි මේ ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් subscribe කරලා ඉතින් bell icon එක all click කරලා තියාගන්න. එතකොට තමයි මම අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට notification එකක් එනවා. ඉතින් notification එක කරා අලුත් වීඩියෝස් ඔයාලට නරඹන්න පුළුවන්. බයික් එක එහෙම නැගලා ඉතින් අපි එනවා. මාර්ගයේ දෙපස ඉතින් කඳු වැටි තේ ගස් ඉතින් ලස්සනට තියෙනවා. ඉතින් ගොඩක් සුන්දර පරිසරයක් තියෙන්නේ. ඉතින් ස්වභාව සෞන්දර්යය පැත්තෙන් බලපුවම ඉතින් ගොඩක් ලස්සනයි. බයික් එක එන ගමන් ඕන තමයි වීඩියෝස් එක කරේ මේ මම නාලා ආපු හින්දා මේ ෂර්ට් එකක් දාගත්තේ නැහැ කලබලෙට. ආවා ඉතින් ඊළඟ වීඩියෝ එකකින්